සුබ දවසක්. ඔන්න පුතේ මම අදත් ආවා මේ පොඩි දේවල් කතා කරන්න. මොකද අපි ලොකු දේවල් අපිට ලොකු දේවල් කියන්නේ දුක අපේ පාඨමාලා අපි තියෙනනේ පුතේ. ඒවල මම හොඳට මේ පැකින් කරන්න ගියා නිර්මාණ කරන්න ගියාම තමයි ළමයට ප්‍රශ්න තියෙන්නේ. ඔය චූටි අතක් මම කියන හැමසෙම පුතේ ඇඳුම් මහද්දී මම ඒකක් දෙනවා කියලා. මගේ ළමයි දන්නේ අනිත් අය දන්නේ නැතුව ඇති. ඒතරම ඇඳුම් නිර්මාණයක් කරොත් පුතේ තමයි මම ඒකක් දෙන්නේ. මම කොයි ෆැෂන් ඩිසයින් සර්ටිෆිකේට් එක කියන්නේ ඕකට. නේද පුතේ? එතකොට සමහර මම පොඩි පොඩි ඩිසයින් එකක් දාන්න කියලා දෙන්න. මෙන්න මේ වගේ. මේක ළමයි මගෙන් අහනවා පුතේ. මෙන්න මේ වගේ අතට මේ බලන්න. මෙන්න මේක අල්ලන්නේ කොහොමද අහනවා මගේ සිසුවා. මෙන්න මේක අල්ලන්න. මේ අතට පේනවද මේ අතකට මෙන්න මේක අල්ලන්න. සමහර මේක උඩින් අල්ලනවා. එක ඒවා කරනවා පුතේ. එහෙම ඕනේ නැහැ පුතේ. මම බලන්න පුතේ මේක දැන් මේක මම මේ ක්ලාස් එකේ පෙන්නන ඇඳුම් මේ වෙනම කොළ එකක් දාලා මේ පොඩි ලූප් එකක් දාලා මේ තියෙන පුතේ ඔය පොඩි නිර්මාණයක්. දැන් මේක නැතුණා නම් කැතයිනේ පුතේ නිකන් අර සාමාන්‍ය වගේනේ. ඔය බලන්න පුතේ. මේක දැම්මම ලස්සනයි. බලන්න මෙන්න මේක අල්ලන්නේ කොහොමද කියනවා. ඒ ළමයි මහන්න පුතේ මේවා. මගේ ළමයි හෝ අර හැම සුචෙම මේක කරන්න පුතේ. ඕකේ? අපි නම් බලමු දැන්. ඔන්න මම අතක් ඔයගොල්ලෝ අත කපන්න දන්නවා. මම අතක් කපන් ආවා. ඔන්න බලන්න පුතේ අත කපන්න දන්නවනේ. අතනින් දන්නවනේ ඔයගොල්ලෝ මම මේක කතා කරන්න ඕනේ මම අර නිර්මාණිකා විතරේ මම පොඩ්ඩක් කියලා දෙන්න. ඔන්න අත කපන් ආවා මේ කන පිට. එහෙනම් මේකේ අපි මතකද අඟල් එකමාරක් වාඩියට තිබ්බා. වාටියට අපි අඟල් එකමාරක් තිබ්බා. ඔන්න බලන්න. ඔන්න මන් දිගේ. දැන් වාටියට අඟල් එකමාර පුතේ මම පොඩ්ඩක් මේ අයින් කරලා හොඳ පැත්තට අයින් කරා. මේක අපි සාමාන්‍ය වෙනදා කන පිට අයින් කළානේ මහන්නේ. මේ කන පිට අතේ මේක හොඳ පැත්තට අයින් කරන්න පුතේ. මේ අඟල් 3 කාලක් නැවුවා. ඔන්න මං අයින් කරා. ඔන්න අයින් කරා. දැන් හරිද? මේ හොඳ පැත්තට අයින් කරේ. අර මං අර ඩිසයින් එක දාන්න හදන්නේ. ඊට පස්සේ අපිට රෙදි කෑල්ලක් අරගෙන මේකට ගැලපෙන. ඔන්න බලන්නකෝ. මේකට ගැලපෙන රෙදි කෑල්ලක් අරගෙන මොකක් හරි කුඩු රෙද්දක් හරි. හරි මේක රෙද ෆ්ලෙයාර් නවන්න පුතේ. හොඳට බලන්න. මම මෙලට ත්‍රිකෝණ විදිහට නවනවා. කටියක් කපා ගන්න මෙච්චර කොට නවන්න ඕනේ. පොඩි කෑල්ලක් කපා ගන්න මම නිකන් කියනවා. ඒකට ඔන්න අපි මට රෙද්දක් පොඩි රෙද්දක් ලේස් විදිහට නවල පොඩි ෆ්ලෙයාර් විදිහට මේ කපා ගන්න. ඔන්න අපි කපා ගත්තා. හරිද? ඔන්න බලන්නකො. එහෙනම් මේකේ අඟල් 1.5ක් විතර පටියක් කෙලින් පටියක් කපා ගන්න. මේ හැඩ පටියක්. මොකද කර්ණාකාර පටියක් මේකට කියන්නේ. අඟල් 1.5ක් විතර 1.5ක් විතර පටියක් කපා ගන්න පුතේ. අර දිගට අර අතේ අඟ ප්‍රමාණය දිගට කපා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ අතේ දිගට කපා ඉතරයි අපිට ඕන පුතේ. මේ අතේ දිගට කපා ගන්න ඉතරයි. වැඩි ඕනේ නැහැ පුතේ. අපිට ඒකයි මම පොඩි නගත්තාම ඇති. ඔන්නේ ඔය දිගට කපා ගන්න. දැන් අහන්න පුතේ. එහෙනම් මේක හොඳ අතර නවල කියලා මෙන්න මේ පටිය ඔයගොල්ලෝ පොඩ්ඩක් පුතේ අයන් කරන් එන්න. දැන් මම මෙතන අයන් කරලා ගෙනාවා. මෙන්න මේකත් අයන් කරන් එන්න පුතේ. මෙන්න මේම අයන් කරන් එන්න. ඔන්න බලන්න පුතේ. ඔන්නම අයන් කරන් එන්න. දැන් මේක සාමාන්‍ය කොටු රෙද්දන අපිට ලස්සනයි පුතේ අපිට මේක අයන් කරන් එන්න. මේක හොඳ පැත්තට අයන් කරා මේක අයන් කරන් එන්න. ඔන්න මම එකක් අයන් කරන් ආවා. ඔන්න බලන්නකෝ. කැලක් මම ඒක ඇතුලේ අපේ අවශ්‍ය ප්‍රමාණයට කපලා ගන්න. අර අතේ දිගට ඉතල පුතේ ඕන. ඔන්න දැක්කද ඔන්න මම අයන් කරන් ආවා. දෙකට නවල අයන් කරන් ආවා. හරිනේ. ඒ පටිය දෙකට නවල අයන් කරන් ආවා. දැන් හරිද? එහෙනම් මේක මහන්නේ මෙච්චරයි පුතේ. මෙන්න මේක ඇතුළට පුතේ මේක හොඳට බලන්න පුතේ මෙන්න මේ ඇතුළට මෙන්න මේ පටිය තියන්න. මම මහන්න ඕනෙත් නෑ පුතේ ඔයගලන්ට මේක. මෙන්න මේ ඇතුළට පුතේ මේ පටිය තියන්න. පටිය තියලා පුතේ මැෂින් එකේ මහන්න. ඕනම් පල්ලට ගන්නත් පුළුවන්. ඔන්න බලන්න පුතේ. මේ වගේ පල්ලට තියන්නත් පුළුවන්. ඔය පෙරදේ ලස්සනයි පල්ලට තියන්න පුළුවන්. හරිද? මේ පැත්තට පල්ල නැත්තම් මේක අඩු කරලා පුතේ පල්ල අඩු කරලා මේක ඇතුළට දාන්න. අර චූටි පටියක් වගේ තියන්න. පුළුවන් ඕනක් කරලා පුළුවන් ඉතින් මේක මැෂින් එකේ මහන්න. මේ නූලෙන් මහන්න මේක. කොච්චරයි. මේක දැන් පල්ල වැඩි කරලා තියන්න පුළුවන්. බලන්න මම ඒක දැන් නැවත මම කියන්නේ ඒකයි. මේවා තමයි අපිට පොඩි නිර්මාණ කියන්නේ. මේක නවල පල්ලට තියන්න පුළුවන්. හැබැයි මැෂින් මේ හොඳ පැත්තෙන් මේ මහන්නේ. හරිද? මැෂින් එකේ මහන්න. ඔය උතේ පේනවද? දැන් හරිනේ. මේ මැෂින් එකේ නූලෙන් මහලා තියෙනවා. දැන් මම මෙච්චර බරක් මහන්න ඕනේ නැහැ නේ පුතේ ඔයගලන්ට. දැන් තේරෙනවනේ පුතේ. ඔන්න ඒ පොඩි චූටි ඩිසයින් එකක් දාන්න. එච්චරයි තියෙන්නේ පුතේ. ඔන්න මේක රේන්ජයක් තියන්නත් පුළුවන්.
මේක ලස්සන රේන්දයක් තියන්නත් පුළුවන්. මම පුතේ පොඩි දේවල් නේ හැබැයි මට තියාගන්න මම හැමසෙම කියන එකක් තමයි කවදාවත් පුතේ බ්ලොග්ස් වලට මෙහෙමයි. දැන් සමහර අය දැන් ෆැෂන් ඩිසයින් එකේ මොකද පුතේ බ්ලොග්ස් හදාන්නේ. බ්ලොග්ස් වල ඇඳ විකුණන. ඒක කමක් නැහැ කරන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ හැබැයි ඒවා එහෙම කරන්නේ ඒක වෙනවා. මගේ ළමයි ගොඩාක් ළමයි මේ ඩිසයින් එක බ්‍රවුන් පේපර් කොරවල ඇඳලා බ්ලොග් එක ඇඳලා ඒගොල්ලෝ විකුණනවා. ඒකත් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. නමුත් මම හඳුලා දෙන්න පුතේ පත්නා ටයිට් ඇඳුම් මෙසේ ක්‍රමය. අපේ වෙලා කොච්චර ඉතුරු වෙනවද පුතේ මේවා මහන්න ගියාම මෙහෙම. එහෙනම් දැන් ඕන ඩිසයින් එකක් දාන්න. ඕක පහත වාට්ටි දාන්නත් පුළුවන් පුතේ බබාලා ගවුම් වලට. පොඩි පැටවුන්ගේ ගවුම් වලට වාට්ටියක් දාන්න. ඒ වගේ දාන්න. තෙන් දාන්න පුළුවන්. ඕකේ පුතේ. දැන්